මේ බලන්න இதோ பாருங்கள் මේ දරුවා இந்த பிள்ளை බස්සන්නකො මේ කට්ටිය අලුත් අයට මේ දරුවා අක්මාවේ පිළිකාවෙන් ආවේ இந்த பிள்ளை ஈரல் புற்றுநோயில் வந்திருந்தார் මේ කුඩා දරුවා අරගෙන මේ අම්මා இந்த சிறு பிள்ளை எடுத்துக்கொண்டு இந்த தாயார் සාක්ෂි කියමුද சாட்சியை சொல்லுவோமா ඔයා කියන්න නැත්නම් මම நீங்கள் சொல்ல வேண்டும் ඔය මයික් එකේ බලන්න මේ සාක්ෂිය பாருங்கள் இந்த சாட்சியை මම දරුවා අරන් ආවේ දැන් මාස 3කට විතර උඩදී මගේ දරුවට ලේ පිළිකාවක් තියෙන්නේ ලේ පිළිකාව මාසෙන් මාසෙට බ්ලඩ් එක දෙනවා දැන් මම ඊයේත් හොස්පිටල් ගිහිල්ලා ආවේ මම බ්ලඩ් එක දීගෙන මේ මට දැන් මාස 2කට විතර උඩදී ડોක්ටර් අක්මාව බලලා කිව්වා අක්මාවේ එන්සයිම් පිට වෙනවා වැඩි අක්මාව අවුල් යාගෙන එන්නේ කියලා. ඉතින් මම අනාගත වෛද්‍යතුමා ගාවට ඇවිල්ලා කිව්වා. ඊට පස්සේ අනාගත වෛද්‍යතුමා මේ සති 4කින් රිපෝට් එක ගන්න කිව්වා. මම ඊයේ හොස්පිටල් එකට බ්ලඩ් එකක් දීලා ආව අක්මාව සම්බන්ධව. ඊයේ හොස්පිටල් එකෙන් ડોක්ටර් රිපෝට් එක ඇවිල්ලා තිබ්බා. ડોක්ටර් රිපෝට් එක බලලා කිව්වා අක්මාව හොඳයි කියලා පාස්ටර්. praise the lord. හොඳ අපලසන් නාදයක් දෙන්න. கர்த்தருக்கு ஸ்தோத்திரம் கரகோஷங்களை தட்டுங்கள். බලන්න යේසු කොච්චර මේ වේදිකාවේ බලවත් හාස්කම් பாருங்கள் කරනවද கர்த்தர் எவ்வளவாக இந்த படையில் அற்புதங்களை செய்கிறார். ඔබ විශ්වාසයෙන් ඇදහිල්ලෙන් එන්න நீங்கள் விசுவாசத்தோடு இருங்கள். මරණයට ලියපු දරුවන් දෙවිඳුන් සුව කරනවා மரணத்தில் இருந்த பிள்ளைகளையும் கர்த்தர் சுகப்படுத்துகிறார். අපි සුවයි කියලා කියන්නේ කට වචයට නෙවෙයි நாங்கள் சுகம் என்று சொல்கிறது வாயின் வார்த்தை ඒක அல்ல. වෛද්‍ය රිපෝට් එකත් සමගම අපිට ගෙනල්ලා ඔප්පු කරන්න ඕනේ වෛද්‍යවරයා හොඳයි කියලා அது කිව්වා வைத்திய சான்றிதழோடு எங்களுக்கு ஒப்பு கொடுக்கப்படுகிறது. අද බලන්න දෙවියන් වහන්සේ කොච්චර இன்று பாருங்கள் தேவன் எவ்வளவு உண்மையுள்ளவர். ඔබ දිව්‍ය සුව කිරීමේ දේව මෙහෙයන් සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9:30 සිටත් සෑම ඉරුදිනකම සවස 3:30 සිටත් පැවැත්වේ. විමසි ස්ථානය අපගේ සුවමෙහෙයන් සමග සජීවීව සම්බන්ධ වීමට දැන්ම අපගේ CGC YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සක්‍රියව සිටින්න.